Hi, have a blessed day. හැමෝටම පුතේ අද දවසේ මම උඹට කියා දෙන්න යනවා ආලෝක කිරණ ගමන් කරන ආකාරය උත්තර කාචවල අවතල කාචවල සහ ප්‍රිස්මයන් තුලින් ගමන්. අපි පළවෙනිම කතා කරමු උත්තර කාච. හරි. පුතේ මේ මැද තියෙන ලේසර් කිරණය තමයි අපි ප්‍රධාන අක්ෂය. මේ පේන්නේ ඔයාලට ප්‍රධාන අක්ෂය. හරි. ඔන්න මම දෙපැත්තෙන් ආලෝක කදම්ම දෙකක් ඇතුළු කරා. මේ මැද තියෙන්නේ ප්‍රධාන අක්ෂය. හරිද? මේක ආලෝක කිරණයක් විදිහට සලකන්න එපා. මෙන්න මේ ලේසර් කිරණ දෙක තමයි අපේ ආලෝක කදම්ම. ඔයාලට පේනවද? සමාන්තරව දෙවෙනි ආලෝක කදම්ම දෙක උත්තර කාචයේ වැදුණු පස්සේ මේ දෙන්න එකතු වෙනවා. මේ ආලෝක කදම්ම දෙක එකතු වෙනවා. ආලෝක කිරණ ටික එක් රැස් වෙලා. අපි කියනවා ඔය අபிසාරී වෙනවා. අபிසාරී වර්තනයකට ලක් වුණා කියනවා. ඉතින් ආලෝක කිරණ අபிසාරී වර්තනයකට ලක් වෙනවා උත්තර කාචවල. පුතේ මෙන්න මෙතන ඔයාලට පේනවනේ එක් රැස් වෙනවා. ආලෝක කිරණ ටික අபிසාරී වෙනවා. මෙන්න මෙතන තමයි තියෙන්නේ උත්තර කාචයක නාභිය. මේ තමයි උත්තර කාචයක නාභිය. පැහැදිලි නේද? දැන් අපි බලමු ඉතින් අවතල කාචයකින් කොහොමද ආලෝක කිරණ වර්ධනය වෙන්නේ කියලා. හරි. සුපුරුදු පරිදි ලේසර් එකයි අවතල කාචයත් එක්ක අපි බලමු. අර කතාවම තමයි මෙතන එන්නේ. හැබැයි වෙනසක් සිද්ධ වෙනවා ආලෝක කිරණ ගමන් කරා. දැන් අපි ඒක බලමු. ඔන්න ලේසර් එකයි ආලෝක කිරණයයි තිබ්බා. ඕකේ. මෙන්න පුතේ මැද තියෙනවා අපේ ප්‍රධාන අක්ෂය. ඔන්න පුතේ ප්‍රධාන අක්ෂය. මේ දෙන්නේ ප්‍රධාන අක්ෂය. ඔන්න අපි අනිත් ආලෝක කදම්බ දෙක ඇතුළු කරනවා. ඔයාලට පේනවද? දැන් අවතල කාචේ පතිත වුණාට පස්සේ ආලෝක කදම් මොන වුණාද? එකතු වුණාද වෙන් වුණාද? වෙන් වෙලා කියලා. ඉතින් අපි ඔහොම වෙන් වෙලා යනවට කියනවා අපසාරී ආලෝක කදම්බ. නැත්නම් අපසාරී ලෙස ආලෝක කිරණ වර්ධනය වෙනවා. ඒ කියන්නේ අවතල කාචෙන් වෙන් වෙනවා. හැබැයි මේ දෙන්නගේ ලව් එක වෙන් වුණාට හොඳට බලපන්. අතීතය ගැන බලවුවොත් වල්ලාවට හොඳට මෙන්න මේ දිහා බලන්න. මෙන්න මේ දිහා බලන්න. හොඳට බලන්න මේ ආලෝක කිරණ දෙක හොඳට බලන්න. ඔයාලට පේනවද මෙයාලේ පරණ ලව් එකක් තිබිලා තියෙනවා. මේ ලාහවට වඩ තියෙනවා. පේනවද මම මේ ඇඟිල්ල ගෙන හරියට බලන්න. මෙන්න මෙතන දෙන්නයි. අවතල කාචයක නාභිය තියෙන්නේ ඉදිරිය. ඔබ පේනවද මෙන්න මෙතන ඉදිරියේ තියෙනවා. හරි. අපි දැන් බලමු උත්තර කාචයක නාභිය එකතු වුණේ කොහෙද? උත්තර කාචයක නාභිය එකතු වුණේ පුතේ පසුපස. අවතල කාචයක ඉදිරියේ උත්තර කාචයක පසුපස. පේනවනේ නාභිය කොහෙද? පසුපස. අන්න හරි. දෙන්නගෙන දෙපැත්තේ තියෙන්නේ. එහෙනම් දැන් අපි බලමු ප්‍රිස්මයකින් ආලෝකය ගමන් කරන්නේ කොහොමද කියලා. එහෙනම් අපි බලමු ප්‍රිස්මයකින් ආලෝක කිරණ ගමන් කරන්නේ කොහොමද කියලා. ඔයාලට පේනවද? ආලෝක කිරණ ප්‍රිස්මය තුලින් ගිහිල්ලා මේ පැත්තට ආවේ නැහැ. ආලෝක කිරණ පුතේ ප්‍රිස්මය තුලින් ගිහිල්ලා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය ලක් වෙලා අංශ කණුවක් හදලා. එහෙනම් අපි ලම්බක ලෙස ගමන් කරලා තියෙනවා. ඔබට පේනව නේද? ලම්බක ලෙස ගමන් කරලා තියෙනවා. එහෙනම් ප්‍රිස්මයකින් අපිට පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සිද්ධ කරන්න පුළුවන්. පැහැදිලි නේද? මේ වගේ සුපිරිම විදියට අලුත්ම විදියට ප්‍රැක්ටිකල් වලින් විද්‍යාඥයන්ට කැමති. එහෙනම් පුතේ ඔයාලා එකතු වෙලා ඉන්න ඕනේ. ලංකාවේ ළඟ එකේ ස්මාර්ට් විද්‍යාපන්තිය. අපේ විද්‍යාපන්තිය.